ආයුබෝවන් අද අපි ගෙනෙන්නේ ගොඩක් අයට ප්‍රායෝගිකවම වැදගත් වෙන පැහැදිලි කිරීමක්. මේ දවස්වල ගෙදරට හරි වැඩපොළට හරි CCTV පද්ධතියක් සවි කරගන්න එක ඉතාමත් සාමාන්‍ය දෙයක් නේ. හැබැයි මේ කැමරා වලින් ගන්න දර්ශන සේව් වෙලා තියෙන ස්ටෝරේජ් එක, ඒ කියන්නේ හાર્ඩ් ඩ්‍රයිව් එක, ඒ රෙකෝඩරේට සවි කරන්නේ කොහොමද කියලා කවදා හරි කල්පනා කරලා තියෙනවද? හරි. අද අපි මේ ගැන හරියටම දැනගමු. දැන් හිතන්න කැමරා කීයක් හයි කරාත් වැඩක් තියෙනවද ඒ දර්ශන රෙකෝඩ් වෙන්න හાર્ඩ් ඩ්‍රයිව් එකක් නැත්නම්? ඇත්තටම කිසිම තේරුමක් නැහැ නේද? ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ රෙකෝඩර් එක ඇතුළේ එක හાર્ඩ් ඩ්‍රයිව් එකක් සවි කරන එක මහ ලොකු අමාරු වැඩක්, විශේෂඥයෙක් ඕන වෙන වැඩක් කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙමෙයි. මේක ඕනෑම කෙනෙක්ට තනියම කරගන්න පුළුවන් පුදුමාකාර සරල දෙයක් කියලා අද අපි පෙන්වා දෙනවා. මේක නිකම්ම ප්ලග් කරලා වැඩ ගන්න පුළුවන් විදිහේ වැඩක්. අපි මේක ප්‍රධාන පියවර 5කින් කතා කරමු. ඒ කියන්නේ මුලින්ම අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්නවා, ඊළඟට කවරය ගලවනවා, හાર્ඩ් ඩ්‍රයිව් එක හයි කරනවා, මොනිටර් එකයි පවර් එකයි කනෙක්ට් කරනවා, අන්තිමටම පද්ධතිය බූට් කරලා ෆොමැට් කරනවා. අන්නේ ටික තමයි අද කතාව. හරි. එහෙනම් අපි යමු අපේ පළවෙනි පියවරට. ඒ තමයි අවශ්‍ය උපකරණ ලෑස්ති කරගන්න එක. මෙතනදී අපිට ලොකු දේවල් ඕන වෙන්නේ නැහැ. DVR හෝ NVR රෙකෝඩරය 500GB හරි 1TB හරි ධාරිතාවයක් තියෙන හાર્ඩ් ඩ්‍රයිව් එකක්, SATA data කේබල් එකක් එක්ක පවර් කේබල් එකක්, ඊට පස්සේ පොඩි ඇන 4ක් විතරයි ඕන වෙන්නේ. අලුත් රෙකෝඩරයක් ගද්දිම මේ කේබල් ಜಾති දෙකයි ඇන 4යි ඒ පෙට්ටියම එනවා. ඉතින් මේ ටික මේසියක් උඩ පිළිවෙලට තියාගත්තාම අපේ වැඩේ හරිම ලේසි. දැන් අපි දෙවෙනි පියවරට යමු. මේකෙදි කරන්නේ රෙකෝඩරේ කවරය ගලවා ගන්න එක. පිටින් බලද්දී ඉලෙක්ට්‍රොනික බඩු ගලවන එක මහා භයානක වැඩක් වගේ පෙනුනට මේක එහෙම නෑ. ඉස්කුරුපු නියනක් අරගෙන මුලින්ම පිටතින් සහ දෙපැත්තෙන් තියෙන ඇන ටික ගලව ගන්න. ඊට පස්සේ හිමීට උඩ කවරේ පස්සට අදින්න. එච්චරයි. කවරේ අයින් කළාම රෙකෝඩරේ ඇතුලේ තියෙන මවුස් බෝඩ් එක අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. කිසිම බයක් වෙන්න දෙයක් නෑ. හරි. තුන්වෙනි පියවර තමයි අපේ ප්‍රධානම රාජකාරිය. ඒ කියන්නේ හાર્ඩ් ඩ්‍රයිව් එක සවිකරන එක. මෙතනදී විශේෂයෙන්ම කේබල් වර්ග දෙකක් අඳුරගන්න එක වැදගත්. එකක් තමයි මවුස් බෝඩ් එකේ ඉඳන් හાર્ඩ් ඩ්‍රයිව් එකට data යවන SATA කේබල් එක. අනිත් එක හાર્ඩ් එක වැඩ කරන්න අවශ්‍ය කරන්ට් එක දෙන පවර් කේබල් එක. හොඳම වැඩේ කියන්නේ මේ කේබල් දෙකේ කනෙක්ටර්ස් හැඩේ එකිනෙකට වෙනස්. ඒ නිසා කවදාවත් වැරදි විදිහට ප්ලග් කරන්න බෑ. හරියටම සෙට් වෙන පැත්තට විතරයි මේවා හයි කරන්න පුළුවන්. ඒක මාර පහසුවක් නේද? මෙන්න මේ විදිහට වැඩේ වෙන්නේ මුලින්ම අර කේබල් දෙක මවුස් බෝඩ් එකට සවි කරන්න, ඊළඟට ඒවයි අනිත් කොන් දෙක හાર્ඩ් ඩ්‍රයිව් එකට ප්ලග් කරන්න, ඊට පස්සේ හાર્ඩ් ඩ්‍රයිව් එක හිමීට රෙකෝඩරේ යට තියෙන සිදුරු වලට ගානට තියලා අර මුලින් කතා කරපු පොඩි ඇන 4න් යට පැත්තෙන් තද කරගන්න. දැන් හાર્ඩ් එක ගානට සවි වෙලා ආරක්ෂිතව තියෙනවා. අන්තිමටම ආයේ කවරේ වහලා ඇන ටික තද කළාම ඇතුලේ වැඩේ සම්පූර්ණයි. ඊළඟට අපේ හතරවෙනි පියවර මොනිටරේ සහ පවර් සම්බන්ධ කිරීම. ඇතුලේ වැඩ ඉවර වුණාට පස්සේ අපි රෙකෝඩරේ පිටුපස පැනල් එකට එන්න ඕනේ. මෙතන තියෙනවා VGA හරි HDMI හරි පෝට් එකක්. ඒකට අපි මොනිටරේ කනෙක්ට් කරනවා දර්ශන බලා ගන්න. පද්ධතිය කන්ට්‍රෝල් කරන්න මවුස් එක ගහන්න USB පෝට් එකක් තියෙනවා. අන්තිමට මේ මුළු සිස්ටම් එකටම කරන්ට් එක දෙන්න පවර් ඇඩැප්ටර් එක පවර් ජැක් එකට සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ. අපි දැන් ඇවිත් ඉන්නේ අවසාන පියවරට. ඒ කියන්නේ පද්ධතිය බූට් කරලා හાર્ඩ් එක ෆෝමැට් කරන එක. මේක තමයි ලොකුම සතුට දෙන වෙලාව. පවර් ඇඩැප්ටර් එක විදුලියට ගහලා රෙකෝඩරේ ඔන් කරාම මොනිටරේ සිස්ටම් බූටින් කියලා වැටෙනවා. සමහර විට රෙකෝඩරෙන් පොඩි බීප් සද්දෙමුත් ඇහෙන්න පුරුවන්. අන්න ඒකෙන් තහවුරු වෙනවා අපි කරපු හැමදේම 100% සාර්ථකයි කියලා. සිස්ටම් එක ඔන් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕන පොඩි වැඩ ටිකක් තියෙනවා. මුලින්ම නිවැරදි වෙලාවයි දිනයයි හදාගන්න. මොකද CCTV දර්ශන වලට වෙලාව වැරදුනත් ලොකු ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මවුස් එකෙන් ප්‍රධාන මෙනුවට ගිහින් HDD නැත්නම් ස්ටෝරේජ් සෙටින්ග්ස් වලට යන්න. එතනින් අලුතෙන් හයි කරපු හાર્ඩ් ඩ්‍රයිව් එක සිලෙක්ට් කරලා අනිවාර්යෙන්ම ෆෝමැට් කරන්න. මොකද ෆෝමැට් කළාට පස්සේ විතරයි මේකේ වීඩියෝ රෙකෝඩ් වෙන්න සම්පූර්ණයෙන්ම ලෑස්ති වෙන්නේ. දැන් තේරෙනව නේද මහා ලොකු අමාරු වැඩක් කියලා හිතපු දෙයකේ තියෙන සරලකම. තමන්ගේම පද්ධතියක් මේ වගේ තනියම සෙට් කරගත්තාම සල්ලි ඉතිරි වෙනවා වගේම මාර තෘප්තියකුත් දැනෙනවා. අදට අපි මේ පැහැදිලි කිරීම අපි අවසන් කරනවා. ඉතින් මේ වගේ හાર્ඩ් ඩ්‍රයිව් එකක් සවි කරන එක මෙච්චර ලේසි නම් අපිට ගෙදරදිම ගවේෂණය කරලා හදාගන්න පුළුවන් තවත් මොන වගේ තාක්ෂණික දේවල්ද? ඒ ගැන ටිකක් හිතලා බලන්න.